යෝකාසිති අද වීඩියෝ වල තියෙන්නේ ගිය දවස් ටික ඔන්ලයින් ෂොපින් ප්ලැට්ෆෝම් වලින් ඕඩර් දාපු අයට තියන්න තියෙන සුබ ආරංචියක් අරගෙන. ඉතින් මේ ආරංචිය ඇතුලේ සුබ ආරංචියක් වගේම අසුබ දේකුත් තියෙනවා. ඉතින් ඒක මම ඉස්සරහට වීඩියෝ එක කතා කරන්න. ඉතින් වීඩියෝ එක අවසානට මම මේ දවස්වල ගොඩක් අය ෆෝන්ස් වලට මැසේජ් එකක් කරන කතා කරනවා. ඒ කියන්නේ ටැක්ස් ගෙවන්න කියලා එන ස්කෑම් මැසේජ් එක ගැන. ඉතින් වීඩියෝ එක යන කලින් මතක් කරනවා වීඩියෝ එක හොඳ නම් අනිවාර්යෙන් ලයික් එකක් දාන්න, YouTube channel එක හොඳ නම් subscribe කරන්න. අපි යමු වීඩියෝ එකට. ඉතින් ඔයාලා දන්නවා ගිය දවස් ටිකේ අපි හැම ඔන්ලයින් ෂොපින් ප්ලැට්ෆෝම් එක උදාහරණයක් වශයෙන් AliExpress තෙමු වගේ ඔය වගේ ඔන්ලයින් ෂොපින් ප්ලැට්ෆෝම් වලින් ඕඩර් කර කිසිම දෙයක් අපිට ගෙදරට හම්බුන්නේ නැහැ. මොකද ඒවා කස්ටම් එකේ හෝඩ් වෙලා තිබ්බා. ඉතින් මේකට හේතුව තමයි කස්ටම් එකෙන් මේ අයිටම්ස් වලට ටැක්ස් ගහනවද නැද්ද කියන එක ඒ දවස්වල තීරණය කරගෙන පැවතුණා. ඉතින් ඒකයි ඉන්නේ අයිටම්ස් ඔක්කොම වගේ මෙන්න මේ කස්ටම් එකේ හෝල්ඩ් කරලා තිබ්බේ. කොහොමද කස්ටම් එකේ මේ වෙනකොට පටන් ගන්න තියෙනවා අයිටම්ස් රිලීස් කරන්න. ඉතින් මම දන්න ගෲප් වල ඒ වගේ මගේ යාළුවෝට මම මැසේජ් දාලා බැලුවා. ඉතින් එයාලගේ සමහර පොඩි අයිටම්ස් රිලීස් වෙලා කියලා මට දැනගන්න ලැබුණා. ඉතින් මම එයාලෙන් අහලා බැලුවා මොනවද මේ රිලීස් වෙච්ච items කියලා. ඉතින් මට හොයලා බලද්දි දැනගන්න ලැබුණ එකම දේ තමයි මෙන්න මේ රිලීස් වෙච්ච හැම item එකක් වගේම රුපියල් 1000ට අඩු පොඩි item. ඉතින් එක්කෙනෙක් Rubik's cube එකක් ඊට පස්සේ මාකබෙන් set එකක් ඊට පස්සේ මිනි කාර් set එකක් ඔය වගේ විදිහට තමයි ඕඩර් කරලා තිබ්බේ. ඉතින් හැම item එකම රුපියල් 1000ට අඩු පොඩි item. ඉතින් එක්කෙනෙක් කිව්වා එයාගේ tab එකක් ඒ වගේ drone එකක් ඊට පස්සේ smart phone එකක් ඔය වගේ items කීපයක්ම තිබ්බා කියලා. ඉතින් ඒ වගේ එයාට රිලීස් වෙලා තිබ්බේ ඔක්කොම පොඩි items අර drone phone වගේ වටිනා item කිසිම එකක් එයාගේ රිලීස් වෙලා තිබ්බේ නැහැ. ඉතින් ඔයාලා හිතනවා ඉතින් මේකට හේතුව මොකක්ද කියලා මෙන්න මේ වගේ පොඩි items රිලීස් කරන්නයි ගණන් වැඩි item රිලීස් නොකරන්නයි. ඉතින් මං හිතනවා මේකට හේතුව තමයි ඔයාලා දන්නවා කලින් අපි eBay වගේ sites වලින් order කරද්දී ඒ වගේ අපිට පොඩි item එක රුපියල් 100 200 300 400 500 වගේ ගණන් වල item කිසිම tax එකකින් තොරව ගෙදරටම ආවා. ඉතින් කොහොම වුණත් මෙහෙම tax එකකින් තොරව කිසිම item එකක් ගන්න බෑ කියලා ඔයාලා දන්නවා ඇති. ඉතින් මෙන්න මේ පොඩි ගණන් වල items වලින් tax එක වැදගත් අදින රුපියල් 20 100 ඔය වගේ ගානක tax එකක් තමයි. ඉතින් මේකත් එක්ක මෙන්න මේ වගේ රුපියල් 20ක් වගේ tax එකක් ගෙවන්න අපි ගොඩක් දුර ඉඳලා custom එකට ගිහිල්ලා එතන forms පුරවලා එතන රුපියල් 20ක් දීලා tax එක ගෙවලා එන එක ප්‍රායෝගික නැති හින්දා තමයි එන්නේ eBay එකෙන් එහෙම පොඩි packages කිසිම tax එකකින් තොරව courier service එක කරා ගෙදරට එව්වේ. ඉතින් මම හිතනවා මේකත් ඒ වගේ වෙලා තමයි ඇත්තේ කියලා. මොකද මෙන්න මේ පොඩි items එවන්න හේතුව කොහොමද ඒකට tax එකක් ගහන්නත් බෑ වදින්නෙත් නෑ. ඉතින් ඒකෙන් තමයි ඉන්නේ පොඩි items මේනකොට රිලීස් කරන්න පටන් ගන්න තියෙන්නේ. ඉතින් කොහොමද මම හිතපු දේ තමයි මම කිව්වේ. ඉතින් ඔයාලත් අනිවාර්යෙන් මේක ඇත්තද නැත්තද කියලා බලාගන්න. ඔයාලගේ රිලීස් වෙච්ච item එකයි price එකයි පල්ලා comment section එකේ comment එකක් විතර දායන්න. මොකද ඒක අනිත් අයට දැනගන්න පුළුවන්. එයාලගේ items රිලීස් වෙයිද කියලා. ඉතින් බොහෝ දුරට මේක ඇත්ත වෙන්න පුළුවන්. ඉතින් කොහොමද මේනකොට custom එකෙන් officially announce කරලා නැහැ මේ විදිහට tax ගහන්න පටන් ගන්න තියෙනවා කියලා. කොහොමද මේනකට පොඩි items කීපයක් තමයි රිලීස් කරන්න පටන් ගන්න තියෙන්නේ. ඉතින් මම දන්න හැමෝගෙම වගේ මම කතා කරලා බලුවා. එයාලගේ හැම රිලීස් වෙච්ච item එකම වගේම රුපියල් 1000ට අඩු පොඩි items තමයි තිබ්බේ. කොහොමද මේ දවස්වල මෙන්න මේ tax ප්‍රශ්න ගොඩක් දිගට යනවා. ඉතින් මේකත් එක්ක ගොඩක් අය මෙන්න මේක වාසියකට අරන් තියෙනවා. ඉතින් ඔයාලට සමහරට එන්නදී මැසේජ් එකක් මේ විදිහට tax එක රුපියල් 150ක 120ක් වගේ ගෙවන්න කියලා. ඉතින් මෙන්න මේ මැසේජ් එක ගෙවන්න නිකන් Excel posting එකනවා වගේ. ඉතින් මේකත් එක්ක ගොඩක් අය මෙන්න මේ පොඩි මුදල ගෙවන්න එන්නේ වෙබ්සයිට් එකට ගිහිල්ලා ක්‍රෙඩිට් කාඩ් එකේ තියෙන ඩීටේල්ස් ඔක්කොම දීලා ඒ රුපියල් 150 ගෙවනවා. ඉතින් මේකත් එක්ක සමහර අයගේ රුපියල් 150 එනකොට කාඩ් එකේ තිබ්බ ඔක්කොම කැපෙනවා. ඒ කියන්නේ ඔයා රුපියල් 150ක් ගෙවන්න කාඩ් එකේ ඩීටේල්ස් ඇඩ් කරාට ඒකෙන් ඔයයි කාඩ් එක රුපියල් 0ටම ඉඳනවා. ඉතින් මේකත් එක්ක ගොඩක් අය ගොඩක් අසරණලා දෙනවා. සමහර මිනිස්සු ජීවිත කාලේ හම්බ කරපු සල්ලි ටික එන්නේ කාඩ් එකේ තියෙන්න පුළුවන්. ඉතින් ඒකත් එක්ක එයා ලොකු මානසික පීඩනයක් ඇති වෙනවා. ඉතින් මේකත් එක්ක ඉතින් ගොඩක් වෙලාවට සෝෂල් මීඩියා වල මේ ගැන දැනුවත් කරලා තිබ්බා. සමහර අය ගැන දැනුවත් නැති හින්දා තමයි මේ වැඩේ වෙන්නේ. කොහොම වුණත් මෙන්න මේ විදිහට ගොඩක් මැසේජ් එකක් යනවා මේ දවස්වල ගොඩක් මේක ඉන්නේ ඔන්ලයින් ෂොපින් ප්ලැට්ෆෝම් වලින් ඕඩර් කරපු අයට. ඉතින් SL post කියලා එවන්නේ ඒකේ SLK post කියලා තමයි URL එක බලා ගන්න පුළුවන් වෙන්නේ. කොහොමවත් ගොඩක් අය රැවටිලා මේකට යාළුවෝ රුපියල් 150ක වගේ මුදලක් ගෙවන්න මේ කාඩ් එක ඇඩ් කරලා පේ කරනවා. ඉතින් ඒකෙන් යාළුවා කාඩ් එකේ තිබ්බ සම්පූර්ණ මුදලම කැපිලා යනවා. ඉතින් කොහොමවත් කියන්න තියෙන්නේ මේ වගේ මැසේජ් වලට අහු වෙන්න එපා. මොකද අනිවාර්යෙන් ටැක්ස් එකක් ගෙවන්න තියෙනවා නම් එයාලා ඔෆිෂියලි දැනුවත් කරනවා. ඉතින් කොහොමවත් නිවුස් වලත් මේ ගැන කියනවා ටැක්ස් එකක් ගෙවන්න තියෙනවා නම් අනිවාර්යෙන්ම. කොහොමද මම හිතනවා අද වීඩියෝත් හොඳයි කියලා. ඉතින් මම මේ ප්ලේලිස්ට් එකේ කලින් වීඩියෝ එකේදී මම කතා කරා මේ ගැන. ඉතින් ඒකෙදි මම කිව්වා අලුත් අප්ඩේට් එකක් ආපු ගමන් ඔයාලට වීඩියෝ එකක් කරනවා කියලා. ඒකින් තමයි අද වීඩියෝ එක ඉක්මනටම ඔයාලට අරන් ආවේ. ඉතින් තවත් අලුත් අප්ඩේට් එකක් අනිවාර්යෙන්ම ඔයාලට මම අලුත් වීඩියෝ එකක් හදලා ගේනවා. ඉතින් ඒ හින්දා වීඩියෝ එක subscribe කරලා ඉරදෙන bell icon එකත් ඕල් කරලා තියාගන්න. එහෙනම් තාත්තලු වීඩියෝ එකක් සුබ දවසක්.